ළමයි ඔය ඉස්සර කාලේ ඊජිප්තුවේ රජවරු මැරුණාම එහෙම ඒ දේහය ඒ විදිහටම තියාගන්න පොඩි වැඩක් කරා. ඕකට තමයි මමීකරණය කරනවා කියලා කියන්නේ. ඕක කරන්න ළමයි ඊජිප්තුවේ වෙනම කට්ටියක් හිටියා. මැරුණ කෙනෙක්ගේ ශරීරය මමියක් බවට පත් කරද්දී ඉස්සර වෙලාම කරන්නේ මොලේ අයින් කරන එකයි. මොලේ අයින් කරන්නේ හිස් කබල එහෙම කපලා නෙමෙයි ඈ. ඊග යකඩ උලක් අරගෙන ඒක නහයේ සිදුරු වලින් දානවා මොලේ දක්වා යනකම්. ඊට පස්සේ එයාලම හදාගත්ත රසායනික ද්‍රව්‍යයක් දානවා ළමයි මොලේට යනකම්ම. ටික වෙලාවකින් මොලය සම්පූර්ණයෙන්ම දිය වෙලා අර නහයේ තියෙන සිදුරු වලින් එළියට එන්න ගන්නවා. ඊට පස්සේ ළමයි හිස් කබල සම්පූර්ණයෙන්ම පිරෙන විදිහට ශාකවල රෙසිනවල දුම අල්ලන්න ගන්නවා. ඔය ශාකවල රෙසින කියලා කියන්නේ දුම්වල වලට. ඊට පස්සේ උදරයේ පැත්තකින් පොඩ්ඩක් කපලා ඇඟ ඇතුලේ තියෙන හැම අවයවයක්ම එළියට අරගෙන හොඳට පිරිසිදු කරලා ඒවා වෙනම භාජනවලට දානවා. හැබැයි හොඳට මතක තියාගන්න ඔහොම එළියට ගද්දී හදවත විතරක් එළියට ගන්නෙ නෑ. ඇඟ ඇතුලේම මේ හදවත ඉතුරු කරනවා. ඒ අය විශ්වාස කරනවා කෙනෙක් මැරුණහම හදවතේ ස්කන්ධය දෙවි කෙනෙක් ඇවිල්ලා කිරනවා කියලා. ඒ දෙවි කෙනාගේ අතේ කුරුළු පිහාටුවකුත් තියනවලු. ඔය කුරුළු පිහාටුවට වඩා හදවතේ ස්කන්ධය අඩු වුණොත් ඒ දෙවි කෙනා ඒ මැරුණ එක්කෙනාගේ ආත්මය දිව්‍ය ලෝකෙට අරන් යනවා කියලා ඒ අය විශ්වාස කරනවා. ඒ අය හිතන්නේ අර දෙවි කෙනා ඇවිත් අර හදවතේ ස්කන්ධය කිරණකම් මැරුණ එක්කෙනාගේ ආත්මය තියෙන්නේ ඔය හදවතේ කියලයි. ඒකයි ඔය හදවත ගලවලා අයින් කරන්නේ නැත්තේ. ඊට පස්සේ මේ මැරුණ කෙනාගේ මුළු ශරීරයම වැහෙන විදිහට ලුණු දානවා. ලුණු දාලා මාසයක් විතර තියනවා. ළමයි ඔය ලුණු දාපුවාම ඒ මැරුණ එක්කෙනාගේ ඇඟේ තියෙන සම්පූර්ණම තෙතමන ගතිය නැති වෙලා යනවා. ඊට පස්සේ තමයි ළමයි මුළු ඇඟේම තෙල් වර්ගයක් ගාලා මුළු ඇඟම සුදු පාට රෙදි විශේෂයකින් ඔතන්න ගන්නෙ. ඊට පස්සේ මේ දේහය පෙට්ටියක් ඇතුළට දාලා ආරක්ෂිත කුටීරයක තැන්පත් කරනවලු. ඔය කුටීරය ඇතුළට ජීවත් වෙන කාලේ පාවිච්චි කරපු හැම ආභරණයක් වගේම දානවලු.